Welcome to my YouTube channel. සිහින ආදරේ නාට්‍යයේ නීති ජුනේජා ගැන තමයි මේ වීඩියෝ එක. ඉන්දියානු රූපවාහිනී නිළිය තාන්වී ඩොග්‍රා 1996 වර්ෂයේ අගෝස්තු 31 වෙනිදා ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බයිහි මධ්‍යම පාන්තික හින්දු පවුලක ඇය උපත ලැබුවා. ඇයට දැන් වයස අවුරුදු 28ක් වෙනවා. ඇයගේ පවුලේ තොරතුරු ගැන කතා කරනවා නම් ඇයගේ පියා බක්ෂිෂ් ඩොග්‍රා බරෝඩා බැංකුවේ කළමනාකරුවෙකු වන අතර මාධ්‍ය වාර්තාවලට අනුව මව 2016 වර්ෂයේදී මියගොස් තිබෙනවා. තාන්විගේ බාල සහෝදරයා රොහාන් ඩොග්‍රා තවමත් අවිවාහක ඇය සුඛෝපභෝගී කාර් මිලදී ගැනීමටද ඉතාමත් කැමැති. ඇයගේ සුරතල් බලුපැටියා තමයි ඔස්කාර්. සංචාරය කිරීම, චිත්‍රපට නැරඹීම සහ ගායනයට නර්තනයට ඇය කැමැතියි. මුම්බායිහි ප්‍රාදේශීය පාසලකින් පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කළ ඇය මුම්බායි විශ්වවිද්‍යාලයෙන් උපාධිය සම්පූර්ණ කර තිබෙනවා. ඇය iOS ඉංජිනේරුවරියක් වන අතර රූපවාහිනී කර්මාන්තයේ රංගනයට පෙර පෞද්ගලික තොරතුරු සමාගමක සේවය කර තිබෙනවා. විශ්වවිද්‍යාලයේදී නිරූපණ කටයුතු සඳහා අවස්ථා ලැබුණු අතර එම ක්ෂේත්‍රයේ තම වෘත්තීය ජීවිතය කරගෙන යාමට ඇය තීරණය කළා. කුඩා කල සිටම නිළියක් නිරූපණ ශිල්පිනියක් වීමට ඇයට අවශ්‍ය වෙලා තියෙනවා. ඇය රංගනයෙන් දායක වුණ නාට්‍ය 2016 වර්ෂයේදී CTVහි මෙරි සසුමා නාට්‍යයේ බබිතා ශර්මාගේ චරිතය නිරූපණය කරමින් සිය රංගන ජීවිතය ඇය ආරම්භ කළා. 2017 වර්ෂයේදී ජිජිමා නාට්‍යයේ චරිතයෙන් පිළිගැනීමක් ලැබුණු අතර 2019 වර්ෂයේදී ස්ටාර් ප්ලස්හි ඒක බ්‍රහ්ම සර්වගුණ සම්පන්න පිළිගැනීම් ත්‍රාසජනක නාට්‍යයේ කාව්‍යා සිංහානියාගේ චරිතය නිරූපණය කළා. 2020 වර්ෂයේදී සන්තෝෂිමාහි ද්විත්ව චරිත නිරූපණය කළ ඇය පරිණීති නාට්‍යයේ නීති ජුනේජාගේ චරිතයෙන් ඉන්දියාව පුරා ජනප්‍රිය වුණා.